අපි ශ්‍රීපාදස්ථානයේ සම්බන්ධයෙන් අපි ගත්තොතින් දැන් මේ ආරම්භ කරන පොහොයත් එක්කම විශේෂයෙන්ම ආගමික කතාවත් හැම අවුරුද්දකම පිටත් යාම සඳහා සූදානම් වෙනවා ජනතාව ඒ වෙනුවෙන් පෙළ ගැසෙනවා ඒ වෙනුවෙන් තමයි ඒ වෙද්දි තමයි ශ්‍රීපාදස්ථානයේ ආශ්‍රිත යම් යම් සුළු නායාම් තත්ත්වයන් පිළිබඳව වාර්තා වෙලා තියෙන්නේ එම නායාම් තත්ත්වයත් එක්ක තවදුරටත් ප්‍රශ්නගත තත්ත්වයන් නැදෙනවා ඉතින් ශ්‍රී ලංකා යුද හමුදාව මේ අවස්ථාවේ භූමියේ වැඩිම ප්‍රමාණයක් සංග්‍රාමික කණ්ඩායම් විදිහට වෙනද වැඩ කරනවා වගේම අද මේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කටයුතු කරමින් ඉන්නේ ඒ අය. ඉතින් විවිධ තැන්වල අපි ගත්ත අපි ගම්මඩුවේදී පෙන්නවා ඔයගලන්ට ඩීසල් බැරල් අරගෙන මේ තත්ත්වය යථාවත් කරන්න යන කණ්ඩායම ඒ වගේම යුද හමුදාවේ කණ්ඩායම් මේ වන විට මේ ශ්‍රීපාදස්ථානයේ ඒ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කරනවා. ඒ වගේම මාර්ගය සැකසීමේ කටයුතු සිදු කරනවා. ඒ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ කටයුතු යථා තත්ත්වයට පත් කිරීම අවශ්‍යයි ශ්‍රී ලංකා යුද හමුදාව. ඉතින් සක්‍රිය මැදිහත් වෙනවා මේ කටයුතු වෙනුවෙන්. ඉතින් සෑම වෙලාවකම ඉතින් අපි සිහිපත් කරන්නට ඕන මේ දකින්න වැඩ ක්‍රියාන්විතය පිටුපස විශාල පිරිසක් ඉන්නවා. ඉතින් හැම වෙලාවකම දිරිමත් කිරීමක් වැදගත්. හමුදා සෙබලෙකුට ඔහු කරන ක්‍රියාකාරකමට ඔහු කවදාවත් වීඩියෝ කරලා අපිට මේ වීඩියෝ දර්ශන ලබා දෙන්න නැති හින්දා ඔබට පුළුවන් මේ වීඩියෝ දර්ශනයක් අරගෙන ලබා දෙන්න. Very important point. ඔබට මේක මතක් කරගන්න.